හරි අපි ඊළඟට තෝරගත්ත ප්‍රශ්නේත් බබේගේ කිරි සම්බන්ධ ප්‍රශ්නයක්. පැය 4කට වඩා බබා නිදාගෙන ඉන්නවා ඇහැරවන්න බෑ. කිරි බොන්නෙත් නැහැ. පැය 4කට වඩා ඉන්නවා කියලා විතරක් තියෙනවා. බබාගේ වයස සඳහන් කරලා නැහැ. හැබැයි සමහර වෙලාවට ගෙදර කෙනාවට පස්සේ බබා රෝහලෙන් සති දෙක තුනක් යනකොට මෙහිම බබාලා ඉන්නවා. මොකද එයාගේ හොඳට බඩ පිරෙනවා නම් අපි කිව්වට පැය දෙකෙන් තුනින් වගේ හැරවලා දෙන්න කිව්වට සමහර බබාලා මම දන්න බබාලා ඉන්නවා පැය 5ක් හොඳට නිදිනවා. බබා නිකන් හරීම නොසන්සුන් වෙලා අඬනවද කිරි බොන කොට යා හරියට හරි ස්ථාපිතේ කිරි බොන්නේ නැහැ. ඒ කියන්නේ අම්මගේ තනකොළ තුවාල වෙලා බබා කෑ ගහලා හරීම වෙහෙසටපත් වෙනවද නැත්නම් හොඳට කිරි බීලා හොඳට බඩ ෆුල් කහගෙන නිදා ගන්නවද කියලා හොඳට බණ්ඩිය පිරීලා හොඳට සැපට නිදා ගන්න බබෙක් නම් පැය 4කට වඩා නිදාගත්ත කියලා කකුල් වලට ගහන්න, කාම්බිරි කන්න, වද දෙන්න යන්න එපා. හොඳට නිදා ගන්න අරින්න. මොකද එයාගේ මානසික සංවර්ධනය සිද්ධ වෙන්නේ සහ එයාගේ සියලුම සංවර්ධන අවදීන් ඔය හරහා තමයි හැදෙන්නේ හොඳ නිින්දක.